මේ වන විට චන්ද්‍රයා මත පෘථිවියෙන් දියත් කරන ලද ලෑන්ඩර් වර්ගයේ අභ්‍යවකාශ යානාවක් ක්‍රියාත්මක වෙමින් පවතින බව අපි හොඳින්ම දන්නවා. ඒ තමයි ඇමරිකාවේ ෆයර්ෆ්ලයි ඒරෝස්පේස් සමාගම මගින් දියත් කරන ලද බ්ලූ ගෝස්ට් නැතිනම් භූතයා ලෙසින් හඳුන්වන චන්ද්‍රයානාව. පසුගිය මාර්තු 2 වෙනිදා ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 2:04ට මෙම යානාව චන්ද්‍රයා මතු පිට මාරි ක්‍රොසුම් නම් ප්‍රදේශය තුළට ගොඩ බැසීම සිදු වුණා. මේ ගොඩබැසි ස්ථානයේ කොතරම් විශාල ප්‍රදේශයක්ද කිව්වොත් PAV ඇසින් උනත් චන්ද්‍රයා දෙස බලද්දී එය හඳුනා ගන්නට පුළුවන්. මේ ඊහිසෙන් පෙන්වන්නේ මෙලෙස භූතයා ගොඩබැසි චන්ද්‍රයාගේ එම ප්‍රදේශයයි. දැන් මෙහෙයුමේ අවසන් අදියර කරා මේ දිනවල පැමිණෙමින් පවතිනවා. මොකද ඕනෑම අභ්‍යවකාශ යානාවක් චන්ද්‍රයා මතු පිටට දියත් කිරීම සිදු කරන්නේ දින 14ක මෙහෙයුම් කාලයක් විදියට. එසේ නැතිනම් කාලය දීර්ඝ කිරීමට අවශ්‍ය නම් වැඩි වියදමක් දරා චන්ද්‍රයාගේ රාත්‍රී කාලයේ අධික සිසිලසෙන් බේරන අන්දමට මෙම අභ්‍යවකාශ යානාවන් නිර්මාණය කරන්නට සිදුවෙනවා. ඉතින් චන්ද්‍රයාගේ දහවල් කාලයේ පෘථිවි දින 14ක වැනි දිගු කාලයක් පවතින නිසා බොහෝ මෙහෙයුම් දින 14ක මෙහෙයුම් කාලයක් ඇතිව තමයි දියත් කිරීම සිදු කරන්නේ. දහවල් කාලයේ ගෙවී යාමෙන් අනතුරුව සඳ මතු පිට දැවැන්ත සිසිලසක් ඇති වෙනවා. මේ නිසා සඳට ගොඩබසින බොහෝ අභ්‍යවකාශ යානාවන් චන්ද්‍රයාගේ රාත්‍රී කාලයේදී ක්‍රියාවිරහිත වීම සිදුවෙනවා. එලෙස ක්‍රියාවිරහිත වීම සිදුවන්නේ අධික සිසිලසෙන් යානාවන් වල පවතින පරිපථවලට ගැටලුකාරී තත්ත්වයන් මතුවන නිසායි. ඊටමත් කලාතුරකින් තමයි චන්ද්‍රයාගේ රාත්‍රී කාලයේ ගෙවි ගොස් නැවත දහවල් කාලයේ උදා වෙද්දී මෙම අභ්‍යවකාශ යානාවන් ක්‍රියාත්මක වීම සිදුවන්නේ. මේට හොඳම උදාහරණයක් තමයි ඔළුවෙන් හිටගත්ත විදියට චන්ද්‍රයා මතට ගොඩ බැස්ස ජැක්සා ආයතනයේ ස්ලිම් ලෑන්ඩ් එක. ඒක දෙපාරක් විතර චන්ද්‍රයා මතුපිට මේ විදියට රාත්‍රී කාලයේ ගෙවා දමා දහවල් කාලයේදී ක්‍රියාත්මක වුණා. කෙසේ වෙතත් තවමත් චන්ද්‍රයාගේ දහවල් කාලයේ පවතින නිසා බ්ලූ ගෝස්ට් ලෑන්ඩ් එක හොඳින් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. මේ ඔබට පෙනෙන්නේ බ්ලූ ගෝස්ට් යානාවෙන් පෘථිවියට සම්ප්‍රේෂණය කරන ලද එහි නවතම වීඩියෝ දර්ශනයක්. මේ දැක්වෙන්නේ යානාව මගින් චන්ද්‍රයා තුළට රැගෙන ගිය විද්‍යා උපකරණයක් වන ලෝනා මැග්නෙටෝ ටෙලියුරික් සවුන්ඩර් නම් උපකරණය සඳමතු පිට ස්ථාපනය කරන අවස්ථාවයි. මේ උපකරණය තුළ යානයෙන් මීටර 20ක් පමණ දුරකට කඹයක් වැනි ආධාරකයක් යොදාගෙන චන්ද්‍ර පෘෂ්ඨයට විසි කළ හැකි ඉලෙක්ට්‍රෝඩ 4ක් සමන්විතයි. එම ඉලෙක්ට්‍රෝඩ 4න් එක් ඉලෙක්ට්‍රෝඩයක් විසි කරන අවස්ථාව තමයි මේ වීඩියෝ දර්ශනය තුළ ඔබට දක්නට ලැබෙන්නේ. ඒ වගේම මේ ඉලෙක්ට්‍රෝඩය විසි කරද්දී එහි නූලක් වැනි ආධාරකයත් විසිවෙන අන්දම මෙන්න මේ ස්ථානයෙන් දැක ගන්න පුළුවන්. ඒ වගේම මේ අවස්ථාවේදී චුම්බක මානයකුත් යානයේ උඩු කොටසෙන් ඉහළට එසවීම සිදු වෙනවා. මේ ඇනිමේෂන් වීඩියෝ එක බැලුවොත් ඔබට එය පහසුවෙන්ම තේරුම් ගන්න පුළුවන්. දැන් මේ සැබෑ වීඩියෝ දර්ශනයේ දකුණු පසින් ඉහළට එසවෙන්නේ එම චුම්බක මානයයි. මේ ස්ථාපනය කරපු පද්ධතිය යොදාගෙන චන්ද්‍රයාගේ අභ්‍යන්තර සැකැස්ම ගැන තොරතුරු සෙවීමට තමයි නිර්මාණය කර තිබෙන්නේ. මේ දැක්වෙන්නේ බ්ලූ ගෝස්ට් මේ විදිහටම පෘථිවියට යොපු තවත් වීඩියෝ දර්ශනයක්. මේ වීඩියෝ දර්ශනය තුළ චන්ද්‍රයාගේ පස සිදුරු කරන ආකාරය අපට දැක ගන්න පුළුවන්. ඒ විතරක් නොවේ අඩු ගුරුත්වාකර්ෂණය හේතුවෙන් ගල්කැට විසිවෙන ආකාරයත් පෘථිවිය තුළදී ගල්කැට විසිවෙන ආකාරයට වඩා වෙනස් බවත් පැහැදිලිවම දැක ගන්න පුළුවන්. මේ ඔබට පෙනෙන්නේ මෑතකදී භූතයා විසින් පෘථිවියට සම්ප්‍රේෂණය කරන ලද ඒ ගොඩබසින අවස්ථාවේ තවත් වීඩියෝ දර්ශනයක්. යානයේ ගොඩබසින විටදී එන්ජින් වල ක්‍රියාකාරීත්වය දැක්වෙන අන්දම මේ වීඩියෝව තුළ දක්නට ලැබෙනවා. දැන් අපි භූතයා නිරීක්ෂණය කරපු සූර්යග්‍රහණය ගැන කතා කරමු. ඊයේ දිනේ එනම් පසුගිය මාර්තු 14 වෙනිදා ඇමරිකාව ඇතුළු ප්‍රදේශයන් කිහිපයකට පූර්ණ චන්ද්‍රග්‍රහණයක් සිදු වුණා. මේ චන්ද්‍රග්‍රහණය ශ්‍රී ලංකාවට නම් පෙනුනේ නැහැ. නමුත් පෘථිවිය තුළ චන්ද්‍රග්‍රහණයක් සිදුවන මොහොතේදී ඒ චන්ද්‍රයා මත සිටින අයෙකුට සූර්යග්‍රහණයක් ලෙසින් තමයි දැක ගන්න අවස්ථාව ලැබෙන්නේ. සරලවම කිව්වොත් අපිට චන්ද්‍රග්‍රහණයක් පෙනෙද්දී සඳට පෙනෙන්නේ සූර්යග්‍රහණයක්. එතකොට අපිට සූර්යග්‍රහණයක් වෙද්දී සඳට පෙනෙන්නේ චන්ද්‍රග්‍රහණයක්ද? නෑ. වැරදි. ඇත්තටම සඳට පෙනෙන්නේ ඒ අවස්ථාවේ පෘථිවි ග්‍රහණයක්. ඉතින් පෘථිවියට චන්ද්‍රග්‍රහණය ඇතිවන මොහොතේදී බ්ලූ ගෝස්ට් අභ්‍යවකාශ යානාව සඳ මතු පිට ක්‍රියාකාරී මට්ටමේ පැවති නිසා එම අවස්ථාව ඡායාරූපගත කරගන්නට එම යානාවට හැකියාව ලැබුණා.
මේ පින්තූරය තුළින් ඔබ දකින්නේ සූර්යග්‍රහණය ආරම්භ වන අවස්ථාවේදී පෙනුණු ආකාරයයි. මේ පින්තූරය තුළ සූර්යයා මෙන්න මේ ස්ථානයෙන් දැකගන්න ලැබුණත් ඇත්තටම සූර්යග්‍රහණය ආරම්භ වෙලාද කියන එක සූර්යා දෙස බැලීමෙන් දක්නට ලැබෙන්නේ නැහැ. මෙන්න මෙතන ඒ කියන්නේ භූතයාගේ සූර්ය පැනලය එම ස්ථානයේ සූර්ය පැනලය මගින් හිරු එළිය පරාවර්තනය වීමක් සිද්ධ වෙනවා. එහි වලල්ලක් ආකාරයට දක්නට ලැබෙන්නේ සූර්යග්‍රහණය ආරම්භ වන අවස්ථාවයි. මේ දැක්වෙන්නේ සූර්යග්‍රහණය ආරම්භ වී සුළු මොහොතකට පසුව බ්ලූ ගෝස්ට් ලබාගත් ඡායාරූපයක්. මේ පින්තූරය තුළ පිටුපසින් අපගේ සූර්යාත් ඉදිරිපසින් රින් එකක් විදියට අපගේ පෘථුවියත් දැක ගන්න පුළුවන්. දැන් ඔබට ගැටලුවක් ඇති පූර්ණ සූර්යග්‍රහණයක් චන්ද්‍රයා මත සිදු වෙනවා නම් සම්පූර්ණයෙන්ම සූර්යා ආවරණය වීමක් සිදු නොවන්නේ ඇයිද කියන එක. මේ ගැන පැහැදිලි කරන්නට නම් අපිට මුලින්ම චන්ද්‍රග්‍රහණයක් කියන්නේ මොකක්ද කියන එක ගැනත් සූර්යග්‍රහණයක් කියන්නේ මොකක්ද කියන එක ගැනත් දල අවබෝධයක් ලබා ගැනීමට සිද්ධ වෙනවා. පෘථිවියේ ඉන්න කෙනෙකුට සූර්යග්‍රහණයක් නිරීක්ෂණය වෙන්නේ චන්ද්‍රයා සූර්යා ඉදිරියට පැමිණ චන්ද්‍රයාගේ සෙවණැල්ල පෘථිවිය මත නිරීක්ෂකයා සිටින ප්‍රදේශයට පතිත වීම හේතු කොටගෙනයි. එම අවස්ථාවේදී පෘථිවිය සූර්යා සහ චන්ද්‍රයා මේ විදිහට සරල රේඛීයව පිහිටියොත් පූර්ණ සූර්යග්‍රහණයක් නිරීක්ෂණය කරන්න පුළුවන්. එවිට සම්පූර්ණයෙන්ම චන්ද්‍රයාගෙන් සූර්යා වැසී යාමක් සිදුවන නිසා නිරීක්ෂකයා සිටින මුළු ප්‍රදේශයම පූර්ණ සූර්යග්‍රහණයක් වෙලාවේදී අඳුරු වී යනවා. නමුත් මේ විදියට පූර්ණ චන්ද්‍රග්‍රහණයක් සිදුවන මොහොතේදී චන්ද්‍රයා අඳුරු වීමක් සිදුවන්නේ නැහැ. ඒට ප්‍රධාන හේතුව වන්නේ අපගේ පෘථිවියේ පවතින වායුගෝලය. මෙහිදී වායුගෝලය හරහා පැමිණෙන සූර්යාලෝකය චන්ද්‍රයා මතට පතිත වීමේදී චන්ද්‍රයා රක්ත වර්ණයකට හැරීම පමණයි පූර්ණ චන්ද්‍රග්‍රහණයක් මොහොතකදී සිද්ධ වන්නේ. කිසිසේත්ම පූර්ණ චන්ද්‍රග්‍රහණයකදී චන්ද්‍රයා අඳුරු වීමක් සිද්ධ වෙන්නේ නැහැ. දැන් ඔබට පෘථිවියේ සිදුවන සූර්යග්‍රහණ සහ චන්ද්‍රග්‍රහණ ගැන දල අවබෝධයක් පැමිණෙන්නට ඇති. දැන් අපි බලමු චන්ද්‍රයා මත සිටින අයෙකුට පූර්ණ සූර්යග්‍රහණයක් දිස්වන්නේ කොහොමද කියලා. ඉතින් ඔබ චන්ද්‍රයා මත සිටියොත් චන්ද්‍රයා තුළ සූර්යග්‍රහණයක් නිරීක්ෂණය වෙන්නේ එම අවස්ථාවේදී පෘථිවියට චන්ද්‍රග්‍රහණයක් සිදුවන විට. මෙහිදී පෘථිවිය සූර්යාට ඉදිරියෙන් පිහිටමින් සූර්යා මතින් පැමිණෙන ආලෝකය පෘථිවිය මගින් ආවරණය වීමක් සිදුවෙනවා. නමුත් පෘථිවියේ පවතින වායුගෝලය නිසා නිල් පැහැති ආලෝකය වර්ධනය වීමකටයි ලක්වන්නේ. ඒ වගේම රතු සහ තැඹිලි පැහැති වර්ණයන් වැඩි වශයෙන් චන්ද්‍රයා මතට පැමිණීම නිසා තමයි චන්ද්‍රයා මත සිටින අයෙකුට පූර්ණ සූර්යග්‍රහණයක් වේලාවකදී මෙවැනි ආකාරයේ රක්ත වර්ණයකින් සමන්විත වලලු සහිත පූර්ණ සූර්යග්‍රහණයක් සඳමතු පිටදී නිරීක්ෂණය වන්නේ. ඉතින් ඒ සංසිද්ධියම නිසා තමයි පෘථිවියේ ඉන්න අයෙකුට පූර්ණ චන්ද්‍රග්‍රහණයක් මොහොතකදී චන්ද්‍රයා රක්ත වර්ණයෙන් දැක ගන්නට අවස්ථාව ලැබෙන්නේ. මම හිතනවා මේ වීඩියෝවෙන් බ්ලූ ගෝස්ට් පෘථිවියට යොපු පින්තූරය ගැන හොඳ අවබෝධයක් ඔබට ලැබෙන්නේ නැති කියලා. මෙයින් යම් දැනුමක් ලබා ගත්තනම් අනිවාර්යෙන් අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි නම් කමෙන්ට් එකකුත් දාගෙන යන්න. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. එතෙක් ඔබට සුබ දවසක්.